අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ වර්තමානයේ ආందోලනාත්මක මාතෘකාවක් වෙන මැද පෙරදිග යුධ උණුසුමේ ප්‍රධාන චරිතයක් වන ඉරානය සහ මේ යුධමය තත්ත්වයේ හේතුවෙන් ඉරානයේ වර්තමාන තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවට මේ සිදුවීම බලපාන ආකාරය පිළිබඳවයි. ඉරානය ගැන අපි කතා කරනකොට කැස්පියන් මුහුද සහ ඉන්දියන් සාගර වෙරළ තීරයේ යන දෙකම ඇති එකම රට එයයි. ඉරානය යුරේසියාවේ සහ බටහිර ආසියාවේ මෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටීම නිසා භූ උපාය මාර්ගික වැදගත්කමක් දරයි. වර්ග කිලෝමීටර 16,48,195ක භූමි ප්‍රමාණයකින් සමන්විත එය මැද පෙරදිග දෙවන විශාලතම ජාතිය වන අතර ලෝකයේ 18 වන විශාලතම ජාතියයි. මිලියන 78.4ක ජනගහනයක් සිටින ඉරානය ලෝකයේ 17 වන වඩාත්ම ජනාකීර්ණ ජාතියයි. ඉස්ලාමී ෂියා ශාඛාව නිල රාජ්‍ය ආගම වන අතර එය ප්‍රමාණයෙන් 90% සිට 95% දක්වාත් අනිකුත් ආගම් වශයෙන් සුන්නි 4% සිට 8% දක්වාත් මුස්ලිම් නොවන 2% වන අතර ඔවුන් ක්‍රිස්තියානි, බහායි, මැන්ඩියන්, යර්සානි, සොරොස්ට්‍රියානු, යුදෙව් වශයෙන්ුත් අපට දැකගත හැක. ඊළඟට අපි කතා කරමු 1908 දී තෙල් සොයා ගැනීමත් සමග ඉරානය අද දක්වා ආපු ගමන් මඟ පිළිබඳව. 1914 පළමු ලෝක යුද්ධය ආරම්භ වේ. ඉරානය මධ්‍යස්ථව පැවති නමුත් මහා බ්‍රිතාන්‍ය, රුසියාව සහ ඔටෝමාන් අධිරාජ්‍යයේ ඇතුළු විවිධ බලවේග විසින් ඉරානය අල්ලා ගැනීමට උත්සාහ දරා ඇත. 1919 දී පළමු ලෝක යුද්ධයෙන් පසු ඉරානය තුළ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් පිහිටුවීමට අසාර්ථක උත්සාහයක් ටෙහෙරාන් සමුළුවේදී සිදු කර ඇත. 1921 රේසා ખાන් ටෙහෙරානිය අල්ලාගෙන බලය අල්ලා ගැනීම නිසා ඔහු 1923 දී අගමැති ධූරයට පත් වූ අතර 1925 දී ඉරානයේ ෂා ධූරයට පත්විය. ඔහු ඉරානයට නවීකරණය ගෙනෙයි. නමුත් භක්තිමත් මුස්ලිම්වරුන් විසින් ඒ සඳහා කැමැත්තක් දැක්වුවේ නැහැ. 1935 දී රටේ නිල නාමය පර්සියාවෙන් ඉරානය ලෙස වෙනස් කරන ලදී. 1939 වර්ෂයේදී දෙවන ලෝක යුද්ධය ආරම්භ වේ. ඉරානය මධ්‍යස්ථව පවතී.
නමුත් ඇක්සිස් බලවතුන් කෙරෙහි මිත්‍රශීලීත්වයක් දක්වා ඇත. 1941 වර්ෂයේදී මිත්‍රපාක්ෂිකයන්ට තෙල් සැපියුමක් සහතික කිරීම සඳහා සෝවියට් සංගමය සහ බ්‍රිතාන්‍ය හමුදා ඉරානය ආක්‍රමණය කරයි. 1941 වර්ෂයේදී නවෂා මොහමඩ් රේසා පහළවි බලයට පත්වේ. 1951 වර්ෂයේදී ඉරාන පාර්ලිමේන්තුව තෙල් කර්මාන්තයේ ජනසතු කළේය. 1979 වර්ෂයේදී ෂා රජු පිටුවහල් කිරීමට බල කිරුණ අතර ඉස්ලාමීය නායක අයතුල්ලා කොමේනි බලයට පත්වීම පිළිබඳව ඉරානීය ප්‍රකාශයට පත් කරන ලදී. 1979 වර්ෂයේදී ඉරාන ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය ආරම්භ වූයේ ටෙහෙරානයේ පිහිටි අමරිකානු තානාපති කාර්යාලයේ සිටි අමරිකානුවන් 52 දෙනෙකු විප්ලවවාදීන් විසින් ප්‍රාණ ඇපයට තබාගත් විටය. 1988 වර්ෂයේදී ඉරානය විසින් ඉරාකය සමග සටන් විරාමයකට එකඟ විය. 2002 වර්ෂයේදී ඉරානය එහි පළමු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයේ ඉදිකිරීම් ආරම්භ කළේය. 2005 වර්ෂයේදී මහමූඩ් අහමඩිනෙජාඩ් ජනාධිපති විය. 2006 සිට 2015 දක්වා යුරේනියම් පොහොසත් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදයේ විසින් සම්බාධක පැනවීම සිදු කර ඇත. 2015 වර්ෂයේදී JCPOA නොහොත් ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම අත්සන් කරන ලදී. මෙහිදී ඉරානය සම්බාධක සහන සඳහා න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කරන ලදී. 2018 වර්ෂයේදී ජනාධිපති ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදයේ ඒකපාර්ශ්විකව JCPOA වෙතින් ඉවත් වී 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුල ඇනහිටුණු සාකච්ඡා නැවත ආරම්භ කළ අතර ඉරානය ක්‍රමයෙන් JCPOA සීමාවන් ඉක්මවා ගොස් යුරේනියම් 235 60ක් දක්වා වර්ධනය කිරීම සිදු කරන ලදී. 2025 වර්ෂයේදී 12 දින යුද්ධය මගින් ඉරාන න්‍යෂ්ටික සහ හමුදා පහසුකම්වලට ඊශ්‍රායල ප්‍රහාර දියත් කර පසුව తాවකාලික සටන් විරාමයකට එළඹෙන ලදී. 2026 මුල් භාගයේ එක්සත් ජනපදය සහ ඉරානය වක්‍ර ලෙස ජිනීවා සමග සාකච්ඡා පැවැත්වූ අතර එහි තොරතුරු පිළිබඳව ඇති සත්‍යතාවය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ඉතාම සීමිත ලෙස වාර්තා කර ඇත. මීළඟට අපි මේ ගැටුමේ වර්තමාන තත්ත්වය ගැන කතා කරමු. ඉරාන සහ ඊශ්‍රායල් ගැටුමේ වත්මන් තත්ත්වය තවමත් ඉතා නොසන්සුන් නමුත් පෙරට වඩා තරමක් සංසුන්ය. 2026 මුල් භාගයේදී එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ඉරානයට පහර දුන් අතර ඉරානය මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රතිචාර දැක්වූ අතර දෙපාර්ශ්වයටම හානි සිදු විය. දැන් කෙටි සටන් විරාමයක් සහ සාකච්ඡා සිදු වෙමින් පවතී. නමුත් තත්ත්වය තවමත් භයානක වන අතර ඕනෑම වේලාවක නැවත යුද්ධයක් බවට පත්විය හැකිය. ඒ සමගම ගැටුම ලෝකයට විශේෂයෙන් තෙල් මිලට සහ ආර්ථිකයට බලපාන අතර බොහෝ රටවල් කනස්සල්ලට පත් කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල බලය දුර්වල කිරීම සඳහා ඔහු මිලිටරි ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ නමුත් දැන් ඔහු ගැටුම ඉක්මනින් අවසන් කිරීමටද උත්සාහ කරයි. ඔහු සටන් විරාමයට සහාය දක්වමින් සාකච්ඡා දිරිමත් කරන අතර එකඟතාවයකට නොපැමිණියේ නම් තවත් ප්‍රහාර සිදු විය හැකි බවට ඉරානයට අනතුරු වංගවයි. ඔහුගේ ප්‍රධාන ඉලක්කය වන්නේ යුද්ධය ඉක්මනින් නැවත්වීම, ඉහළ තෙල් මිල වැනි ආර්ථික ගැටලු අඩු කිරීම සහ දේශපාලන මැතිවරණවලට පෙර සාර්ථකත්වය පෙන්වීමයි. දැන් අපි බලමු මේ ගැටුම ශ්‍රී ලංකාවට කොයි ආකාරයට බලපානවද කියලා. ආර්ථිකමය වශයෙන් ගත්තහම තෙල් මිල ගණන්වල ඇතිවන වෙනස මෙහිදී ශ්‍රී ලංකාව එහි ඉන්ධනවලින් 95% ආනයනය කරයි. මේ හේතුවෙන් ගෝලීය මිල ගණන් වැඩි වූ විට එය ශ්‍රී ලංකාවට ඍජුවම බලපායි. ඒ වගේම ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයක් ගෙනෙන මැද පෙරදිග ශ්‍රී ලාංකික සේවකයින් 1,50,000කට ආසන්නයේ පිරිසකගේ රැකියා අවදානම් තත්වයකට පත්ව ඇත. වෙළඳාම් කටයුතු පැත්තෙන් ගත්තහම ගල්ෆ් සහ මැද පෙරදිගට අපනයනය කිරීම, රෙදිපිලි, තී, කුළුබඩු වැනි ද්‍රව්‍ය බාධාවන්ට මුහුණ දිය හැකිය. මෙහිදී නැව්ගත කිරීමේ රක්ෂණ වියදම් ඉහළයයි. ඒ වගේම ශ්‍රී ලාංකික ජාතිකයින්ට මේ ගැටුම් ඇතිවන කලාපයන්හි පවතින ආරක්ෂාව පිළිබඳව සොයා බලා ඔවුන්නෙම ප්‍රදේශවලින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙයි. ඉන්දියානු සාගර ආරක්ෂාවට නොහොත්
ශ්‍රී ලංකාව අසල සමුද්‍රීය මාර්ග සඳහා බලපෑම් කිරීමට කලාපීය අස්ථාවරත්වයට ඇති හැකියාව. මෙහිදී රාජ්‍යතාන්ත්‍රික ස්ථානගත කිරීමක් සිදු කළ යුතුය. ඒ වගේම මෙහිදී වැදගත්ම කාරණාවක් වන්නේ ශ්‍රී ලංකාවේ නොබැඳි සම්ප්‍රදාය පවත්වාගෙන යාම, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉරානය, ගල්ෆ් රාජ්‍යයන් සමග සබඳතා සමතුලිත කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබැඳි ජාතීන්ගේ සංවිධානය, OIC සංසද හරහා සාමකාමී විසඳුමක් සඳහා පෙනී සිටීමට අවස්ථාව උදා කර ගැනීම වැදගත් වේ. මෙහිදී උපාය මාර්ගික අවබෝධය ලෙස ශ්‍රී ලංකාව මානුෂීය රාජ්‍යතාන්ත්‍රික භාවය, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ බහුපාර්ශ්වික මැදිහත්වීම කෙරෙහි අවධානය යොමු කිරීම වැනි කටයුතු පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මෙවැනි තවත් ලෝකය පිළිබඳව වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සමග දිගටම රැඳී සිටින්න.